ආයුබෝවන් SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ M2 දුම්රිය එන්ජිම ගැන. දැන් අපි එම එන්ජිමේ තාක්ෂණික තොරතුරු පිළිබඳ අවධානය යොමු කරමු. එන්ජින් පන්තිය M2 ආනයනය කළ වර්ෂය 1954 සිට 1966 දක්වා. නිෂ්පාදිත රට කැනඩාව. නිෂ්පාදිත සමාගම General Motors. බල සැපයුම් එන්ජිම GMV12 567C 2 ස්ටොක් එන්ජිමක්. ඇක්සල් සැකැස්ම A1A. බලය අශ්ව බල 1425යි. උපරිම වේගය පැයට කිලෝමීටර් 112යි. බර ටොන් 79යි. ධාවන අංක 569 සිට 629 දක්වා. වර්ණය මුල් වර්ණය රතු සහ කොළ පැහැය. පසු ලානිල්, තදනිල්, රිදී පැහැ සහ කහ පැහැති පටියක්. කොළඹ ක්‍රමය යටතේ කැනඩා රජය මගින් ශ්‍රී ලංකාව වෙත ආධාර වශයෙන් එරට G12 වර්ගයේ දුම්රිය එන්ජින් 10ක් ලබා දුන් අතර ශ්‍රී ලංකාවේදී එම දුම්රිය එන්ජින් M2, M2A සහ M2 ධාවන පන්ති යටතේ ධාවනයට එක් කෙරිණි. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා 1961 වර්ෂයේදී කැනඩාවෙන් මිලදීගත් M2 දුම්රිය එන්ජින් දිත්වය M2C උපධාවන පන්තිය යටතේ ධාවනයට එක් කෙරුණු අතර ගාල්ල සහ කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා 1966 වර්ෂයේදී ඇමරිකාවෙන් මිලදීගත් M2 දුම්රිය එන්ජින් දිත්වය M2D උපධාවන පන්තිය යටතේ ධාවනයට එක් කෙරිණි. M2, M2A සහ M2B දුම්රිය එන්ජින් වලට කැනඩාවේ ප්‍රාන්ත 10ක නම් යොදා ඇති අතර M2C දුම්රිය එන්ජින් සඳහා කැනඩාවේ නගර දෙකක්ද M2D දුම්රිය එන්ජින් සඳහා එම සිමෙන්ති කර්මාන්ත ශාලා පිහිටි නගරවල නම්ද යොදා ඇත. එම දුම්රිය එන්ජින් සඳහා යොදා ඇති නම් මෙසේය. M2 569 ඔන්ටාරියෝ, M2 570 ඇල්බර්ටා, M2 571 සස්කැච්චුවන්, M2 572 බ්‍රිටිෂ් කොලොම්බියා, M2 573 කියුබෙක්, M2A 591 මැනිටෝබා, M2A 592 නෝවා ස්කෝටියා, M2A 593 නිව් බ්‍රන්ස්විච්, M2B 594 ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ්, M2B 595 නිව් ෆවුන්ඩ්ලන්ඩ්, M2C 626 මොන්ට්‍රියල්, M2C 627 වැන්කුවර්, M2D 628 කංකසන්තුරේ, M2D 629 ගාල්ල. M2 වර්ගයේ පළමු දුම්රිය එන්ජින් 3 1954 වර්ෂයේදී ආනයනය කළ අතර M2 පන්තිය යටතේම තවත් දුම්රිය එන්ජින් දෙකක් 1955 වර්ෂයේදී ආනයනය කරනු ලැබුවා. M2A උපධාවන පන්තියේ දුම්රිය එන්ජින් 1956 වර්ෂයේදී ආනයනය කළ අතර 1957 වර්ෂයේදී M2B දුම්රිය එන්ජින් ආනයනය කරනු ලැබුවා. M2C උපධාවන පන්තිය යටතේ දුම්රිය එන්ජින් 1961 වර්ෂයේදී ආනයනය කළ අතර 1966 වර්ෂයේදී M2D උපධාවන පන්තිය යටතේ දුම්රිය එන්ජින් ආනයනය කරනු ලැබුවා. M2 දුම්රිය එන්ජින් තම සේවය ආරම්භ කරන්නේ 1955 වර්ෂයේ ඔක්තෝබර් මාස 24 වන දින තම මංගල ගමන ආරම්භ රුහුණු කුමාරී දුම්රිය සමගයි. M2 572 බ්‍රිටිෂ් කොලොම්බියා දුම්රිය එන්ජිම එම ගමන සඳහා යොදා ගන්නා ලදී. වර්ෂ 1956 අප්‍රේල් මාස 23 වන දින කොළඹ කොටුව දුම්රිය ස්ථාන තම මංගල ගමන ආරම්භ උඩරට මැණිකේ දුම්රිය බදුල්ල බලා රැගෙන යනු ලැබුවේද රුහුණු කුමාරී දුම්රිය මංගල ගමනට යොදාගත් M2 572 බ්‍රිටිෂ් කොලොම්බියා දුම්රිය එන්ජිමයි. එදිනම බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වූ උඩරට මැණිකේ දුම්රිය සඳහා M2 571 සස්කැච්චුවන් දුම්රිය එන්ජිම යොදාගත් අතර එදිනම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් කංකසන්තුරේ බලා තම මංගල ගමන ආරම්භ යාල්දේවි දුම්රිය සඳහා M2 569 ඔන්ටාරියෝ දුම්රිය එන්ජිම යොදා ගන්නා ලදී. මෙම දුම්රිය එන්ජිමේ දෛනික නඩත්තු කටයුතු දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය යටතේ සිදු කරන අතර අනෙකුත් විශේෂ නඩත්තු කටයුතු සිදුවන්නේ රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලා අංක 14 මගිනි. M2 දුම්රිය එන්ජින් කැලණිවැලි මාර්ගය හා මාතලේ මාර්ගය හැර
අන් සියලුම දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකි බව සැලකේ. නමුත් වර්තමානයේ කිහිපවරක් කැලණියලි මාර්ගයේද මෙම දුම්රිය එන්ජින් ධාවනය වනු දක්නට ලැබිණි. උඩරට මාර්ගයේ ධාවනය සඳහා විශේෂයෙන් ආනයනය කරන ලද M2C උපධාවන පන්තියේ දුම්රිය එන්ජින් සඳහා බෝබෝ වර්ගයේ ඇක්සල් සැකැස්මක් යොදා ඇති අතර නමුත් වර්තමානයේ නම් M2 වර්ගයේ කිසිදු දුම්රිය එන්ජිමක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය නොවේ. ඒ වගේම ඇමරිකාවෙන් ආනයනය කරන ලද M2D උපධාවන පන්තියේ දුම්රිය එන්ජින් නිෂ්පාදනය කර ඇත්තේද ජෙනරල් මෝටර්ස් සමාගමේම අනුබද්ධිත සමාගමක් වන EMD හෙවත් ඉලෙක්ට්‍රොමෝටිව් ඩිවිෂන් සමාගම විසිනි. දැන් අපි බලමු මේ දුම්රිය එන්ජින් මගින් සිදු වූ අනතුරු මොනවද කියලා. M2 572 බ්‍රිටිෂ් කොලොම්බියා දුම්රිය එන්ජිම මගින් වර්ෂ 1964 ඔක්තෝබර් මාස 17 වන දින තලේ මන්නාරම් තොට සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම විල්වත්ත ප්‍රදේශයේදී පීලිපැන පෙරලීම නිසා එම දුම්රිය එන්ජිමට මැදිරි කට්ටලයට හා දුම්රිය මාර්ගයටද දැඩි ලෙස අලාභ සිදු වූ බව සඳහන් වේ. වර්ෂ 1974 අප්‍රේල් 2 වන දින පලේ දුම්රිය ස්ථානයේදී කංකසන්තුරේ බලා ධාවනය වූ මැටි ප්‍රවාහන දුම්රියක් කංකසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සමග මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් එම මැටි ප්‍රවාහන දුම්රිය සමග ධාවනය වූ M2B 595 නිව්ෆවුන්ඩ්ලන්ඩ් දුම්රිය එන්ජිමට හානි සිදු විය. වර්ෂ 1985 ඔක්තෝබර් මාස 14 වන දින මොල්ලිපොතාන සහ තඹලගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අටවා තිබූ ක්ලේමෝ බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් කාර්මික දෝෂයකට ලක් වූ M2 572 බ්‍රිටිෂ් කොලොම්බියා දුම්රිය එන්ජිම දරගෙන M2 571 සස්කැච්චන් දුම්රිය එන්ජිම මගින් ත්‍රිකුණාමලයේ සිට ගල්ඔය සන්දිය බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය අනතුරට ලක් වූ අතර අනතුර හේතුවෙන් M2 571 සස්කැච්චන් දුම්රිය එන්ජිමෙහි යටිරාමුව ඇදවීම නිසා එම දුම්රිය එන්ජිම භාවිතයෙන් ඉවත් කරන ලද අතර M2 572 බ්‍රිටිෂ් කොලොම්බියා දුම්රිය එන්ජිම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ මාස 3ක පමණ අලුත් ඇඩියාවකින් පසු නැවත ධාවනයට එක් කෙරිණි. වර්ෂ 2004 දෙසැම්බර් 26 වන දින M2A 591 මැනිටෝබා දුම්රිය එන්ජිම මගින් මාතර බලා ධාවනය වූ අංක 8050 දුම්රිය පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි රැළ පහරට හසු වීම නිසා මගින් 1000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර අනතුරට ලක් වූ M2A 591 මැනිටෝබා දුම්රිය එන්ජිම ඊට වසර 4කට පමණ පසු 2008 වර්ෂයේදී නැවත ධාවනයට එක් කෙරිණි. වර්ෂ 2004 දී සේවා දුම්රියක් සමග පැමිණි M2C 626 මොන්ට්‍රියල් දුම්රිය එන්ජිම වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී ෂන්ටින් කටයුතු සිදු කරන අතරතුර S8 වර්ගයේ එන්ජිම රහිත එළවුම් මැදිරියක ගැටීම හේතුවෙන් M2 දුම්රිය එන්ජිමට සුළු හානි සිදු විය. වර්ෂ 2007 දී පූනානි ප්‍රදේශයේදී බිම් බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් M2 570 පොළොන්නරුව සෙවණපිටිය දුම්රිය හරස් මාර්ගයේදී පාසල් ළමුන් රැගත් බස් රථයක් මහව සන්දිය සිට මඩකලපුව බලා ධාවනය වූ මිශ්‍ර දුම්රියෙහි ගැටි එම බස් රථය ගිනි ගැනීම හේතුවෙන් එම මිශ්‍ර දුම්රිය සමග ධාවනය වූ M2B 595 නිව්ෆවුන්ඩ්ලන්ඩ් දුම්රිය එන්ජිමේ ඉදිරිපස කොටසද ගිනි ගැනීමට ලක්විය. වර්ෂ 2004 අප්‍රේල් 30 වන දින මාතර බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී පලේ බලා ධාවනය වෙමින් තිබූ දෑටකිල්ල නගරාන්තර දුම්රිය අධික වේගයෙන් පැමිණ රජරට රැජින දුම්රිය සමග මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් රජරට රැජින දුම්රිය සමග ධාවනය වූ M2 570 ඇල්බර්ටා දුම්රිය එන්ජිමට බරපතල හානි සිදු විය. මේ M2 දුම්රිය එන්ජින් මගින් සිදු අනතුරු කිහිපයක් පමණයි. මීට අමතරව දුම්රිය පීලිපැනීම් වනාලි ගැටීම් ආදිය නිසා M2 දුම්රිය එන්ජින් බොහෝ අනතුරුවලට ලක්ව තිබෙනවා. LTT ත්‍රස්තවාදීන් විසින් වවුනියාවෙන් ඉහළට උතුරු දුම්රිය මාර්ගයේ ගලවා දැමීම හේතුවෙන් M2 570 ඇල්බර්ටා දුම්රිය එන්ජිම
1990 සිට 1998 දක්වා කංකසන්තුරේ ගාල් කර තිබේ. පසුව කොටස්වලට ගලවා නැව් මගින් මුහුදු මාර්ග ඔස්සේ නැවත කොළඹට රැගෙන වී ධාවනයට එක් කර තිබෙනවා. M2A 590ක මැනිටෝබා දුම්රිය එන්ජිම මගින් සෑම වසරකම දෙසැම්බර් මාස 26 වැනි දින අංක 8050 දුම්රිය ධාවනය කරන අතර එදින එම දුම්රිය පැරැලිය සුනාමි ස්මාරකය අසල නවත්වා පුෂ්පෝපහාර දැක්වීම සිදු කරනු ලබනවා. මේ M2 දුම්රිය එන්ජින් මගින් වර්තමානයේ ධාවනය වන ප්‍රධාන දුම්රිය කීපයක් ලෙස උදේදේවී දුම්රිය, මීනගයා නගරාන්තර දුම්රිය, මහා මඩකලපුව තොප්පිය මන්ද පුත්තලම් මිශ්‍ර දුම්රිය, මඩකලපු ඉන්ධන ප්‍රවාහන දුම්රිය ආදිය හැඳින්විය හැකියි. M2 දුම්රිය එන්ජින් සේවයට යොදවා වසර 70කට අධික වුවත් එම එන්ජින් ඉතා බිහිසුණු අනතුරුවලට ලක් වුවත් අකාලයේ මොල්ලිපොතානයේදී සමුගත් M2 571 සස්කැච්චන් දුම්රිය එන්ජිම හැර අනෙකුත් දුම්රිය එන්ජින් මගින් එදා මෙන් අදටත් ලැබෙන සේවය නම් සුළුපටු නැහැ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න වගේම M2 ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා මතක් කරමින් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා.